මාචාරතුමා අපි ආර්ථික වශයෙන් ගත්තාම අනෙක් රටවල් එක්ක සංසන්දනය කරද්දී ඉරානය කොයි වගේ භූමිකාවකද මැද පෙරදිග කලාපේ රඟ දක්වන්නේ? අපි දැන් කතා කරා රටවල් වලට වඩා විශාලයි, ජනගහනය අතින් විශාලයි. ආර්ථිකමය වශයෙන් ඉරානයට කොයි වගේ වටිනාකමක්ද තියෙන්නේ මැද පෙරදිග? ඔව් ඇත්තටම ආර්ථිකමය වශයෙන් අපි ගත්තොත් ඉරානය කියලා කියන්නේ කාලයක් තුළ ඇමරිකාවේ සම්බාධකවලට ලක් වෙලා වෙනත් රටවල් හා සම්බන්ධතා ගොඩනගා ගන්න බොහෝ උත්සාහ දරුවා. විශේෂයෙන්ම රුසියාව, ඒ වගේම චීනය මේ රටවල් එක්ක සම්බන්ධතා ගොඩනගා ගන්න ඉරානය බොහෝ උත්සාහයක් දරුවා. ඉතින් නමුත් ඇමරිකාවේ සම්බාධක වලින් ඔවුන් කොහොම හරි ගැලවිලා යම් මට්ටමකට ආවා. නමුත් ඉරානය දීර්ඝකාලීන වශයෙන් යුද්ධයකට ලෑස්ති වුණා කියලා අපිට කියන්න පුළුවන්. ඒ යුද්ධයකට ලෑස්ති වීම තුළ ඔවුන් විශාල වශයෙන්ම ඔවුන්ගේ ආරක්ෂක වියදම් ඒ යුද්ධයට අදාළ දේවල් පිළිබඳව ෆෝකස් වුණා. ඒ විතරක් නෙමෙයි ඉරානය කියලා කියන්නේ මැද පෙරදිගට ඉතාම වැදගත් වන රටක්. මොකද මිලියන 90ක ජනගහනය සහ ඛනිජ තෙල් නිෂ්පාදනය කියන කාරණා දෙක නිසා ඉරානය ඇත්තටම වැදගත් වන රටක්. ඒ වුණාට ඒ වගේම ඔවුන්ගේ තිබුණු දෙයක් තමයි ඔවුන් ජාති සලකලා ආගම් සලකලා ඒ සඳහා ඉදිරි පිම්මක් ආවා. ඉතින් මේකත් එක්ක මැද පෙරදිගට මම හිතන්නේ ඉරානය වැදගත් රටක්. ඒ වගේම ඉරාන ඉරාක යුද්ධය තුලත් අවසානයේ අපි දැක්කා ඉරානය දින්න වගේ තත්ත්වයක් තිබුණේ. ඒ නිසා මම හිතනවා මේ මැද පෙරදිග සෑම රටකටම අභියෝගයක් හැටියට ඉරානයේ දේශපාලනය. ඒතර මාචාරතුමා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් ඇත්තටම මේ ප්‍රහාර එල්ල කරන්නේ ඇමරිකාව සහ ඊශ්‍රායල එකතු වෙලා නෙමෙයි ඉරානයට ප්‍රහාර එල්ල කරන්නේ. ඇත්තටම මේ උරණවීම තියෙන්නේ ඉරානය සහ ඊශ්‍රායල අතරද? එමත් නැත්නම් ඉරානය සහ ඇමරිකාව අතරද? මොකක්ද හේතුව මේකට? නෑ ඉතින් ළඟම තියෙන රට ඊශ්‍රායලනේ. ඉතින් ඊශ්‍රායලය තමයි මේකට පොළඹවන්නේ කියන එක වොෂින්ටන් සියලු දෙනා වගේ දන්නා දෙයක්. ඒ කියන්නේ පරිේශන ආයතන 200 ගණනක් තියෙන වොෂින්ටන් වල එක් ආයතනයක තමයි මම සේවය කරන්නේ. ඒ ආයතනයේ සඳහන් කරන්නේ ඉතින් ළඟම තියෙන රටේ අවශ්‍යතාවය තමයි මේක කියලා. ඒ කියන්නේ ඇමරිකාවේ දැන් ඒකයි මම කිව්වේ මුල් තිබුණු කාරණේ ඇවිල්ලා මෙවැනි යුද්ධ වලට සම්බන්ධ වෙන්නේ නැහැ කියන එක. දැන් මේකට සම්බන්ධ ඔහුගේම අදහස් දැක්වීම ඇවිල්ලා ජනාධිපතිවරයාගේ ඇමරිකාවේ අවුරුදු 47ක මෙවැනි ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නයෙන් මිදෙන්න සාමය ලබා ගන්න මේක කරනවා කියන එක. ඒක මං හිතන්නේ يعني ඒක පිළිගන්න ඇමරිකාවේ උදවියත් පිළිගන්න ඉතාමත් අමාරු කාරණයක්. නමුත් ආචාර්යතුමා දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමාත් න්‍යෂ්ටික ගිනියම නිෂ්පාදනය කරන්න එපා කියලා ඉරානයත් එක්ක සාකච්ඡා කරනවා. සාකච්ඡාවට කිහිපයක්ම පැවැත්වුණා. එතකොට ඇමරිකාවටත් යම් හේකින් මේ ඉරානයත් එක්ක යම්කිසි උරණ වීමක් එමත් නැත්නම් න්‍යෂ්ටික ගිනියම නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් සැකයක් තිබ්බා කියලා එහෙම මතයක් මතුවෙන්නත් පුළුවන්. එහෙම අදහසක් ලබා ගන්නත් පුළුවන්. ඔව් ඉතින් ඔහුගේ මුල් මේ කියන්නේ පළවෙනි වර ජනාධිපති වුණාමත් ඕක තිබුණානේ. ওই කාරණේ තිබුණා. ඉතින් ඒක මොකද පීස්ෆුල් ඒගොල්ලෝ කියන්නේ මේ සාමකාමී ලෙස තමයි ඒක නිෂ්පාදනය කරන පීස්ෆුල් පර්පසස් මේ වලට මෙහෙම දෙයක් නෙවෙයි කියලා. ඒ වුණාට අර තිබුණු ගිවිසුම් වලිනුත් ඉවත් වුණානේ ඇමරිකාව. දැන් ඇමරිකාව දැන් තියෙන තත්ත්වය ඉල්ලා තිබෙන ජාත්‍යන්තර ප්‍රජාව ඒ කියන්නේ මේ ආයතන සියලු දෙයක්ම වගේ මේ අයින් වෙලා තිබෙන්නේ. ඉතින් ඔවුන් දකින්නේ මේ වෙන ව්‍යුහයක්. ඒක ඉතාමත් භයානක දෙයක්. දැන් National Security Strategy ගත්තොත් NSS එක. ඒකේ ඔහු කිව්වේ මේ ඒ කියන්නේ හෙමිසිෆියර් ඔවුන්ගේ ප්‍රදේශය විතරක් ආරක්ෂා කරනවා කියලා. ඔවුන්ගේ හෙමිසිෆියර් එක වෙස්ටර්න් හෙමිසිෆියර් එක. දැන් ඉරානයේ තියෙන වෙස්ටර්න් හෙමිසිෆියර් එක නෙවෙයිනේ. ඒ කලාපෙන් පිට. දැන් ග්‍රීන්ලන්තේ තියෙන්නේ එතන. ඒ උන්ගේ කලාපය. දැන් මේ කලාපෙන් පිට ඇවීම සම්බන්ධව තමයි දැන් ඊයේත් අපේ පර්යේෂණ නිලධාරීන් කීප දෙනෙක් කිව්වේ මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා තායිවානයට කියලා. දැන් උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍ය ආරක්ෂක විශ්ලේෂකයෙක් ඔහු කිව්වේ මේ වැඩෙන් අගෝස්තු මාසෙට ලං කරා කියලා. ඔහු මාසෙත් කිව්වා. ඒ කියන්නේ අගෝස්තු මාසෙට තායිවානය අත්පත් කර ගැනීම ලං කරා කියලා. ඒක ඉතාමත් බැරෑරුම් සහ භයානක මේ ප්‍රකාශය. මම ඊට පස්සේ ඔහුගෙන් ඇහුවා ඔබ අගෝස්තු කියන්නේ ඇයි කියලා. නෑ ඔහුන් තිබෙන දත්ත අනුව මේක ලං කරා කියන එක තමයි. මොකද 2027 තමයි ඒ කියන්නේ ඇමරිකාව ඔය රෑන්ඩ් ආයතනය සහ පර්යේෂණ ආයතන කීපයක ඔවුන් කියන්නේ
අර පල්ලගේ සියවැනි සියවත්ස අත්සරේ තමයි මේක අත්පත් කරගන්නවා කිය 2027. දැන් මෙවැනි තත්ත්වයක් මත අරමංකිවේ කලාපෙන් බැහැරව ක්‍රියා කිරීමෙන් මංහිතන්නේ චීනයට යම් කිසි බලපෑමක් අනිවාරෙන් බලපෑමක් රිජුවම මයි දැන් තිබනවන මොකද 80ක් තෙල් ගන්නේ ඉරානේ. ඒ වගේම රුසියාවත් චීනයත් රටවල් දෙකම ගත්තොත් ඔවුන් කියලා තිනෝ මේ කරන වැඩේ වැරදිී කියලා මොකද රූල්ස් ජාත්‍යන්තර නීතිය රූල්ස් බේස් ෝඩයකට සහ මෙත අමතරම පටහැනිව ක්‍රියා කරන දෙයක් ද වෙනසුව ලවලව සිද්ධ වුණා. හැබ වෙනසුලා තියන්නේ ඔවුන්ගේ කලාපේ තැකැන් වෙස්ටන් හැමිසිියගේ මේක එලි අන්න එතන ගඩලුවත් තිබුණ. මජාරතම ඔබතුමාගේ දැනගම කැපති ද මජාරතමත් විස්තර කරන්න තෙල්ල බාගනීම සම්බන්ධයෙන් කියෙන කාරණය ගත්තත් චීනයට යම්කිසි බලපෑම කෙල්ල කරන්න පුළුවන් කෙන කාරණය ද මේ වෙද්දි විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා හෝමු සමුද්‍ර සංධ්‍ය හරා ගමන් කරන සෑම නවකටම් පාහේ ප්‍රහාර එල්ල කරන්න ඉරානය කටයුතු කරලා තියෙනවා කියලා. එතකොට මේක මේ හෝමු සමුද්‍ර සංධ්‍ය වසාදනීම චීනය ඇතුළු ලෝකයේ අනෙක් රටවල්වලට කොයි වගේ බලපෑමක් එල්ල කරන්නේ? ඔව් ඇත්තටම මොකද මැද පෙරදිග කියලා කියන්නේ කනිජ තෙල් සහ ගෑස් මේවා සපයන ප්‍රධානම මධ්‍යස්ථානයක්. ඉතින් චීනය වගේ ආර්ථිකයකට මේ මධ්‍යස්ථානයේ වැදගත්කම ඉතාම ප්‍රබලයි. ඇත්තටම මේ යුද්ධවලට මූලිකම හේතුව තමයි ආර්ථිකය. ඇමරිකා ජනපදයට තේරෙනවා ලෝකය පුරා තමන්ට හිමිවෙලා තියෙන බලය ආර්ථිකමය වසයෙන් චීනය සහ ඉන්දියාවට ගමන් කරමින් පවතිනවා කියලා. ඉති මේක නැතිකිරීම සඳහා අපි කියන්නේ සැපයුම් මාර්ග සැපයුම් උල්පත් කොහෙද කියන එක පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදයේ පරීක්ෂණ කළාම ඇත්තටම කනිජතෙල් සම්බන්ධයෙන් නම් මැද පෙරදිග. ඒ වගේම ගෑස් සම්බන්ධයෙන් මැද පෙරදිග. ඒ නිසා මේ මැද පෙරදිග සම්පත් කොහෙටද ගලාගෙන යන්නේ කියන එක තමයි ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍ය. ඉතින් ඒ නිසා මම හිතනවා චීනය සහ ඉන්දියාව කියන ලෝකයේ ප්‍රධානම ජනගහනය වැඩියෙන්ම සිටින ඉදිරියේදී දැනට ආර්ථික වර්ධන වේගය 5%ක් 6ක් වගේ පවතින 7ක් වගේ පවතින මේ රටවල් දෙකට මේක දැඩි ලෙස බලපානවා. මේ යුද්ධය කොහොමද බලපාන්නේ කිව්වොත් ප්‍රධාන වශයෙන්ම තමන්ගේ රටට ගේන ලංකාවට වුණත් චීනයට වුණත් ගේන ද්‍රව්‍යවල අඩුවීමක් ගේන ද්‍රව්‍යවල පමාවීමක් තියෙනවා. ගේන ද්‍රව්‍යවල මිල වැඩිවීමක් තියෙනවා. අනිත් පැත්තෙන් තමන්ගේ රටට එන විදේශ විනිමය ප්‍රමාණය ගලා යීමේ අඩුවීමක් සහ පමාවීමක් වෙනවා. විශේෂයෙන්ම විදේශ විනිමය ගලා එන ක්‍රම හැටියට අපි දකින්නේ භාණ්ඩ හා සේවා අපනයනය කිරීම, ඒ වගේම සංචාරක ව්‍යාපාරය, ඒ වගේම අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම මේ ශ්‍රමිකයන් අපනයනය කරන රටවලට ඔවුන්ගේ යන ශ්‍රමිකයන් සංඛ්‍යාව අඩුවීම, ඒ රටවල රැකියා අහිමිවීම, ඒ රැකියා අහිමිවීම නිසා සහ රැකියාවල තියෙන ගැටලු නිසා මේ රටවලට එන ආමුක ප්‍රේෂණ ප්‍රමාණය අඩුවීම. එතකොට චීනය ඇත්තටම ඉස්සර ආරම්භක යුගයේදී චීන ජාතිකයනුත් වැඩ කළා මැද පෙරදිග රටවල. දැන් ඒ තරම් චීනය තමන්ගේ ශ්‍රමය මේ ඍජුව ගිහිල්ලා වැඩ කරන්න ප්‍රොමෝට් කරන්නේ. නමුත් ඔවුන්ට අවශ්‍ය සම්පත් ලබා ගැනීම තමයි මෙතනදී වැදගත් වෙන්නේ. මා දකින ආකාරයකට මේ අර්බුදය අපි හිතනවට වඩා ගැඹුරුයි. ඒ ගැඹුරු බව තියෙන්නේ දේශපාලන ආර්ථික ගැටගැහිම් කොහොමද සිද්ධ වෙන්නේ කියන එක මත.